මම දැක්ක මේ ඊයේ පෙරේදා දැක්ක අර මව්පිය උපහාර ගුරුවරු එහෙම ගෙනෙල්ලා අම්මා තාත්තව ළඟ තියලා අඬවනවා හොගාලා. පුතාලා තාත්තලා බදාගෙන අඬනවා, පුතාලා අම්මලව බදාගෙන අඬනවා, අම්මලත් අඬනවා, තාත්තලත් අඬනවා, ළමයිනුත් අඬනවා. මාර ආදරයක් තියෙන්නේ. මොන පුකේ හැංගිලා තිබුණත් දන්නේ නැහැ ඔය ආදරේ මෙච්චර කාලයක්. ආමුදුරුවොත් අම්මට රස කර කර දෙනවා, අම්මෝ අඬනවා හොට්ටු ගොඩ තනි කරම. අම්මලා බදාගෙන මට නම් හරි විකාරයි ඒව. ගොබ්බම ගොබ්බ වැඩ. ඊට පස්සේ ඒ මොහොතෙන් ඉවරයි. ඊට පස්සේ අම්මලාගේ තාත්තලාගේ වටිනාකමක් තේරෙන්නෙත් නැහැ. බොරුවට ඒ වෙලාවේ කිමුල් කඳුළු හෙල්ලලා යනවා යන්න බොරුවට. මම දැකලා තියෙන්නේ මෙහෙමයි. එච්චර ආදරයක් තියෙනවනම් ඔක්කොම අඬනවා. දැන් ළමයි 200ක් ඉන්නවනම් 200ම අඬනවා. 200ම අම්මලාත් අඬනවා, තාත්තලාත් අඬනවා, ළමයිනුත් අඬනවා. හිතන්නකෝ හොටු කොට තරම ආදරයක් ඇවිල්ලා මේ අම්මා තාත්තා ගැන. අර හාමුදුරුවෝ දෙනවනේ, මවලා දෙනවනේ. ආදරේ ඇති වෙලා දැන්. දකෝ ආදරේ එච්චර ඇතුලේ තියෙනවනම් වෙන මොකක්වත් ඕනේ නැහැ. අම්මගේ තාත්තගේ සල්ලි වලට සාධාරණයක් කරන හරියට පන්ති ටිකට ඇවිල්ලා වැට්ටි කරපන් මම මේ කොහමද ගොඩ දානවා කියලා. ඒක නෑ බොරුවට කිමුල් කඳුළු හෙලනවා. මම ඒකනේ කිමුල් කඳුළු කියන්නේ. අම්මා ගැන දුක් වෙලා අඬන්න එපා. අම්මා වෙනුවෙන් තමන්ගේ යුතුයකම කරන්න. එතකොට හරි. මට ඔය මාපිය උපහාර තියනවා නේද? අමුතුනේ පෙන්නන්න බෑනේ. තනිකර ප්‍රෝඩාව.